කොහොමද මගේ කොල්ල ටිකට? ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි ආයේ වීඩියෝ එකක් කරන්නේ. ඔයාලා දන්නවානේ මම මගේ මේ බයික් එක ගත්තේ මීට මාස කීපයකට කලින් කියලා. ඉතින් දැන් බයික් එක අරගෙන ටික දවසක් වෙනවා. මට හිතුණා බයික් එකේ ඇත්තම තත්ත්වය ඔයාලට කියන්න ඕනේ කියලා. අද මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්න යන්නේ මගේ බයික් එකේ 3120 කිලෝමීටර් පැන්නට පස්සේ කරපු සෙකන්ඩ් සර්විස් එක ගැනයි. මේ දුවපු දුර ඇතුළත මට දැනුණු දේවල් ගැනයි. ඇත්තටම මේ කිලෝමීටර් 3100 කියන්නේ බයික් එකක් ගැන හොඳ අදහසක් ගන්න පුරුවන් දුරක්. ගොඩක් අය මගෙන් පෞද්ගලිකව මැසේජ් කරලා තහලා තිබ්බා මේ බයික් එකේ ලෙඩ තියෙනවද? සර්විස් වලට කීයක් යනවද? මේක ගන්න එක පාඩුද? වගේ ගොඩක් ප්‍රශ්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඒ හැම දෙයකටම මම උත්තර දෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එහෙනම් අපි වෙඩි කටා නැතුව යමු වීඩියෝ එකට. දැන් කිලෝමීටර් 3100ක් විතර දිව්වනේ. ඇත්තටම කියන්න ඕනේ බයික් එකේ දැන් මාර ස්මූත් ගතියක් තියෙනවා. මුල් දවස්වල තිබුණට වඩා එන්ජින් එක දැන් හොඳට ෆ්‍රී වෙලා තියෙන්නේ. පාරේ බයික් එකේ බැලන්ස් එක ගැන කිව්වොත් ඒක සුපිරි. කිසිම දෙදරීමක් නැහැ. මම මේකේ ගොඩක් හිමිහිටත් ගියා, වේගෙනුත් ගියා, සාමාන්‍ය පාරවල් වලත් ගියා. හැම තැනකදීම මට දැනුනේ මාර කොන්ෆිඩන්ස් එකක්. තව දෙයක් තමයි මේකේ ෂොක් ඇබ්සෝබර්ස්. වලවල් වල වැටෙද්දී උනත් කොන්දට ලොකු අමාරුවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ සීට් එක. සෑහෙන වෙලාවක් පදින්න පුරුවන් විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ මම ටිකක් දුර රයිඩ් යන්න කැමති කෙනෙක් කියලා. ඉතින් මට නම් මේකේ රයිඩින් පොසිෂන් එක මාරම පහසුයි. හැබැයි මට පොඩි කේස් එකක් තිබුණා ගිය මාරු කරද්දී. ඒක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. මම සර්විස් එකට ගිය වෙලාවේ ඒ ගැන සෑහෙන විස්තර ඇහුවා. එයාලා දුන්න උත්තරය තමයි අපි සාමාන්‍ය බර නැටි බයික් පදින්නේ මාර සොෆ්ට් එකේනේ. හැබැයි මේ වගේ ස්පෝර්ට්ස් ගතියක් තියෙන බයික් එකක ගියර් එක ටිකක් බර දාලා පා ගන්න ඕනෙලු. අපි හීන් සෑරි දාන්න ගියාම තමයි ගියර් එක හිර වෙන්නේ හරි නියුට්‍රල් එකේ හිර වෙන්නේ හරි. ඉතින් ඒකට විසඳුම තමයි ගියර් එක දාද්දි කකුලෙන් පොඩි බරක් දෙන එක. දැන් මම ඒකට පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා දැන් මට ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාලටත් ওই ප්‍රශ්නේ තියෙනවා නම් ගියර් එක පොඩ්ඩක් තඩට දාලා බලන්න. ඒක බයික් එකේ අවුලක් නෙවෙයි. අපි පුරුදු වෙන්න ඕනේ විදිහක් විතරයි. වේගය ගැන කතා කළොත් මම මේ ළඟදී FZ V5 එකකුත් පැද්දා. ඒකත් එක්ක බලද්දි මේ බයික් එකේ පිකප් එක මාර වැඩි. RPM එක 7-8ට යන්න කලින්ම බයික් එක ඉස්සරහට පනිනවා. ට්‍රැෆික් එකේ ඉස්සර කරද්දි ඒක මාර පහසුවක්. ඇක්සලරේටර් එක පොඩ්ඩක් මූව් කරපු ගමන් බයික් එක ගලවගෙන යන ලස්සන පිකප් එකක් මේක තියෙනවා. ඒ වගේම තමයි මේකේ බ්‍රේක්ස්. මම කීප සැරයක්ම ඉමර්ජන්සි බ්‍රේකින් කරන්න ඕන. ඒ වෙලාවට ABS එක මාර විදිහට උදව් වෙනවා. බයික් එක ලිස්සලා යන්නේ නැතුව ලස්සනට නවතිනවා. ඉතින් ආරක්ෂාව අතින් ගත්තත් මේක ගොඩක් ඉස්සරහින් තියනවා කියලා මට හිතෙනවා. අනිත් වැදගත්ම දේ තමයි බයික් එක හෙමින් යද්දි මට පොඩි ගැස්සීමක් දැනුණා. සහ සමහර වෙලාවට ඇක්සලරේටර් එකට හරියටම රෙස්පොන්ස් කරන්නේ නැති ගතියක් තිබුණා. සර්විස් එකේදී යාලා මට නම්බර් එකක් දුන්නා බයික් එක ස්කෑන් කරගන්න කියලා. මොකද මේවා EFI බයික් නිසා සෙන්සර්ස් වලින් තමයි ඔක්කොම පාලනය වෙන්නේ. ඒක සින්ක්‍රොනයිස් කරාම ඔය ප්‍රශ්නේ හරියනවලු. මම හිතන්නේ අපේ මෙමරි එකේ වගේ මේකේ ඩේටා ටිකක් රීසෙට් කරන්න ඕනේ කියලා. මම මේ වැඩේට ඩේට් එකක් දාගෙන ඉන්නේ. ඔයාලටත් ওই ප්‍රශ්නේ තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මේ නම්බර් එක ඔයාලට ෂෙයා කරන්නම්. දැන් යමු වියදම පැත්තට. හැමෝම හිතන්නේ මේ වගේ බයික් එකක් සර්විස් කරන්න ලොකු ගාණක් යයි කියලා. හැබැයි මට සෙකන්ඩ් සර්විස් එකට ගියේ රුපියල් 2350යි. ඒක ගියේ එන්ජින් ඔයිල් එකට විතරයි. සර්විස් එකේ ලේබර් කොස්ට් එක මට ෆ්‍රී හම්බුනේ. ඒ ගානට මේ වගේ බයික් එකක් සර්විස් කරගන්න ලැබෙන එක මාර වාසියක්. සර්විස් එකේදී යාලා රෝද ගලවලා ග්‍රීස් කරා, ඔයිල් ෆිල්ටර් එක චෙක් කරා, ක්ලච් එක ඇඩ්ජස්ට් කරා, කේබල්ස් ටිකට ඔයිල් කරලා ටයිට් කරා. ඒ වැඩ ටික ඔක්කොම කරාට පස්සේ බයික් එකේ අර තිබුණු පොඩි හිරගතිය ඔක්කොම නැති වෙලා ගියා. හැබැයි මම යාලගෙන් ඇහුවා ඉස්සරහට ගණන් කොහොමද වෙයිද කියලා. යාලා කිව්වේ ඊළඟ සර්විස් එකේදී නම් ලේබර් කොස්ට් එකත් එක්ක රුපියල් 3500ක් විතර යයි කියලා. ඒකත් මම හිතන්නේ සාධාරණ ගාණක්. තෙල් ගණ කිව්වොත් මම ගොඩක් වෙලාවට පදින්නේ කොළඹ ට්‍රැෆික් එකේනේ. එතකොට මට ලීටර එකකට කිලෝමීටර් 40ක් වගේ තමයි කරන්නේ. හැබැයි දුර යනකොට මූට වඩා ටිකක් වැඩිපුර කරනවා. මේ වගේ 160cc එන්ජින් එකක් තියෙන හොඳ පිකප් එකක් තියෙන බයික් එකක 40ක් කියන්නේ ඇත්තටම හොඳ ගාණක්. ඉතින් කොල්ලෝනේ අද වීඩියෝ එකෙන් මම උත්සාහ කළේ මගේ ඇත්තම අත්දැකීම ඔයාලට කියන්න. සාරාංශයක් විදිහට කිව්වොත් මේ බයික් එක පදින්න මාරම පහසුයි. පෙනුම සුපිරි. ඒ වගේම සර්විස් වියදමත් සාධාරණයි. ඔයාලත් බයික් එකක් ගන්න හිතන් ඉන්නෝ නම් මේ බයික් එක ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
තව මොනවා හරි දැනගන්න ඕන නම් නැත්නම් ඔයාලගේ බයික් වලත් මොනවා හරි ගැටලු තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මම මේ හැම එකටම පුළුවන් ඉක්මනින් උත්තර දෙන්නම්. එහෙනම් අදට මම ගියා. හැමෝම පරිස්සමෙන් බයික් පදින්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.